ඔයාගේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල අවදස මතක් කරන්නකෝ. සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ආපු දවසේ ඔයාගේ අම්මා තාත්තගේ සතුට ඔයා ඇස් දෙකෙන්ම දකින්න ඇතිනේ. හරි. නෑදෑයින්ට කියනවා, අහල පහල අයට කියනවා, යාළුවන්ට කෝල් කරලා කියනවා. ළමයිනේ ඒ මිනිස්සු ඔයාගෙන් බලාපොරොත්තු වෙන එකම දේ ඒක. හොඳට ඉගෙන ගන්න එක. ළමයිනේ සාමාන්‍ය පෙළ ප්‍රතිඵල ඇවිල්ලා ඒ මිනිස්සු එහෙම සතුටු වුණා නම් ඔයා පොඩ්ඩක් හිතන්න ඔයා උසස් පෙළ පාස් වෙලා කැම්පස් තේරෙනවා කියලා. හරි. ඒ තුනක් දාලා කැම්පස් තේරිලා අම්මා තාත්තගේ ඇස් ඉස්සරහා ඔයා කියනවා අම්මේ මට ඒ තුනයි මම කැම්පස් තේරිලා කියලා. ඒ මිනිස්සු කොයිතරම් සතුටු වේද? පුතා එතන ඔයා දුන්නා ඉවරයි. ඒක තමයි මේ මිනිස්සු බලාපොරොත්තු වෙන්නේ. ඒ මිනිස්සු ළමයිනේ ඔයාගෙන් බලන මුදේ තමයි මේක. හොඳට ඉගෙන ගන්න එක. ඉගෙන ගන්න කාලේ ඉගෙන ගන්න. ඒ මිනිස්සු වෙනුවෙන්වත් ඉගෙන ගන්න. ඒ මිනිස්සුන්ට සතුටක් කියලා දෙයක් දෙන්න. ඒ මිනිස්සුක බලාපොරොත්තු ඉටු කරන්න. එතකොට ඔයාගේ බලාපොරොත්තු නිකන් ඉටු වෙයි.